අයිබෝවන් ඉතින් අද දවසේදී මම ඉතිහාසය 6 ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය තමයි ඔබගේ අවධානයට යොමු කරන්නේ. එතනදී ක්‍රියාකාරකම් සිදු කරන ඒ බෙදී යන ආකාරය පිළිබඳව මම ඊට පෙර සාකච්ඡා කරා. අද දවසේ ඒකේ පළවෙනි එකේ එක ක්‍රියාකාරකමට අදාළ පියවර 4 පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. ඒකේ පියවර 4ක් තියෙනවා. ඒක අපිට එක දවසේ කරන්න බෑ. ඒක පළවෙනි පියවරට ලකුණු 4ක් හම්බ වෙනවා. දෙවෙනි පියවරට ලකුණු 8ක් හම්බ වෙනවා. තුන්වෙනි එකට 6යි, ඊළඟ එකට ආවම ලකුණු 4යි. ওই විදිහට ලකුණු 22ක් අපිට එකයි ඒක ක්‍රියාකාරකමට ලැබෙනවා මේ පියවර 4 යටතේ. ඒ අනුව අපිට පළවෙනි ක්‍රියාකාරකමට විනාඩි 5යි, ඒ කියන්නේ කාලච්ඡේදයයි. දෙවෙනි එකටත් අපිට ඒ වගේ විනාඩි 50ක් හම්බ වෙනවා. 3 හා 4 කියන එකට විනාඩි 25 ගානේ හම්බ වෙනවා. එතනත් කාලච්ඡේද එකක් අපිට තියෙනවා 3 4 පියවර දෙක සඳහා. ওই විදිහටයි කාලය බෙදෙන්නේ. මේක සිදු කරන්නේ මොන ආකාරයෙන්ද කියලා මම සරලව කතා කරනවා. මීට අදාළ දකුණු ලබා දීම පිළිබඳව ඔබට ලැබෙන ගුරුවක් පොත තුළ ඉතාමත් පැහැදිලිව තොරතුරු සහ නිර්ණායක සඳහන් කරලා තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න ඕනි. ඔබට දල වශයෙන් මේ එකයි එක ක්‍රියාකාරකමට අදාළ පියවර 4 සිදු වෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. මම කියන එක හොඳ අවධානයෙන් අහගෙන හිටියොත්. හරි දැන් ඉතිහාසයේ සොයමු කියලා තමයි පොත පටන් ගන්න. මොඩියුලේ පටන් ගන්න. දැන් අපි එකපාරටම කාන්ති කාමරේට ගිහිල්ලා දැන් මේ ශිෂ්‍යන්තර විභාගයෙන් ආපු 6 ළමයි ටික තමයි දැන් මේ පොඩි බැටව් ටිකක් තමයි අපිට ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ. ඉතින් අපි බොහොම ලස්සනට කාන්ති කාමරේට ගිහිල්ලා එකපාරටම ලොකුවට පාඩම කතා කරන්න තියක් නෑ. අපි දරුවන්ගෙන් තමයි තොරතුරු ගන්නෙ. ඉතින් දරුවනේ කොහොමද විස්තර අහලා ඔබට මතකයිද ඉස්සෙල්ලාම ඉස්කෝලේට ආව දවසේ ඒ වගේ එකකින් පටන් අරගෙන ළමයි කෑ ගහලා උත්තර දෙයි. ඒ හැම දිනකට පුළුවන් තරම් අපි සමන් දෙන්න ඕනි. ඒගොල්ලන්ගෙන් කතා කරන්න ඕනි. අපි ඒකට විනාඩි 10ක් දෙනවා. ඒ සාකච්ඡාවට විනාඩි 10ක් දෙනවා. ඊට පස්සේ අපි දෙවැනි අවස්ථාවේදී අපි පන්තියේ ළමයි දෙන්න ගානේ කණ්ඩායම් විදිහට කඩනවා. කඩලා ඒගොල්ලන්ට සාකච්ඡා කරන්න කියලා අපේ පාසල් කාලය තුළ අමතක නොවන සිදුවීමක්. එතකොට ඒ දෙන්න සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි දෙනවා ඒකට විනාඩි 20ක් දෙනවා. ඊට පස්සේ තව විනාඩි 20ක් ඉතුරු වෙන්නේ. ඒ විනාඩි 20 තුළ අපි සෑම දරුවෙකුටම ඒ යාළුවාගේ කතාව පන්තියට ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙනවා. හරිද? එතකොට මේ පන්තියේ සියලුම දෙනා මේ ඉදිරිපත් කිරීම කරන්න ඕනේ. අපිට තියෙන්නේ ඒ ක්‍රියාකාරකම් මේ විදියට සිදුවන ආකාරය ඒ අතරවාරේ දරුවන්ට ලකුණු ලබා දෙන්න. ඒකට ලකුණු ලබා දෙන්න ඕනි ආකාරය පිළිබඳව මුලින් අපිට පොඩි අදහසක් ඇතුව තමයි යන්න ඕනේ. මේකේ දැන් දරුවන් අර අතීත සිදුවීමක් මතක් කරනවානේ. ලකුණු 4යි ඔක්කොම පළවෙනි පියවරට තියෙන්නේ. එතකොට සෑම ළමයෙකුට මේ උපරිම ලකුණු 4 ගන්න පුළුවන්. ඊට අඩු වෙන්නත් පුළුවන්. අර අතීත මතකයන් සිහියට නගා ගැනීම සහ ඒ ඉදිරිපත් කිරීම කියන ඒකට ලකුණු 2ක් දෙනවා. ඊට පස්සේ දැන් සහයෝගී වැඩ කිරීම නේද? මේවනේ දැන් අපි මේ අලුත් විෂය නිර්දේශය තුළ අපේක්ෂා කරන්නේ. එතකොට ඒකට එක ලකුණක් දෙනවා. හරිද? ඊට පස්සේ අපි තොරතුරු පන්තියට ඉදිරිපත් කරන එකට තව ලකුණක් දෙනවා. ඒ විදිහට තමයි ළමයෙකුට ලකුණු 4 පිරිනමන්නේ. ওই විදිහට තමයි දරුවන්ට පියවර 1 යටතේ පළවෙනි කාලච්ඡේදය වෙන් කරලා මේක නිමාවටපත් කරන්න. ඊට පස්සේ අපි හරි ලස්සනට ගුරුවරයෙක් විදිහට ඉතිහාසය පිළිබඳව ළමයින්ට දැනෙන්න නේද මේ සියලු දේවල් දරුවනේ අපි කතා කරේ අද මේ පහුගිය දේවල් ගැන, ගෙදී ගිය දේවල් ගැන. මේක තමයි ඉතිහාසය කියන්නේ. මේක අපිට අපේ රටට ලෝකයට මේ හැම එකටම ඉතාමත් වැදගත් වෙනවා. මේකට තමයි අපි ඉතිහාසය කියලා නිර්වචනය කරන්නේ. හැබැයි අපිට ඒක අයින් කරන්න බෑ. අපි ඒකෙත් තමයි මේ අනාගතය ගොඩනගාගත්තේ. ඒ වගේම අපි ආපහු සැරයක් හිතන්නේ ඒ අත්දැකීම් ලබා ගන්න අපි ඉතිහාසය තුළින් වර්තමානයේ ගොඩනගන්න ඉතිහාසයෙන් කියන එක ගැන ගුරුවරයාට තියෙනවා මේ කරුණු කාරණා ටික හරි ලස්සනට ඉදිරිපත් කරන්න කරන මේ පියවර නිමාවටපත් කරන්න. දැන් මම යනවා ඉක්මනටම පියවර 2. මම කියවල විනාඩි 5ක් ඒකට තියෙනවා කාලච්ඡේදයක් තියෙනවා. හැබැයි ලකුණු 8ක් හම්බ වෙනවා. කොහොමද බලමු? ඒ ලකුණු 8 අපි හම්බ දරුවන්ට දෙන්නේ. ඒකට අදාළව හරි ලස්සනට පොඩි ගුණේ තියෙනවා මේ පිටු අංක 5. මෙන්න මේක. මේකෙදී හරි ලස්සනට අපි මේක ගවේෂණය කරන එහෙම යන්න ඕනේ. මොකද මේකේ තියෙනවා අර පැරණි යුගයේ, මධ්‍යතන යුගයේ, නූතන යුගයේ ඒවට අදාළ චිත්‍ර තමයි මේකේ තියෙන්නේ. මේක අපි ළමයින්ට බලන්න අවස්ථාවක් දෙන්න ඕනේ.
එතකොට මේ පින්තූර ටික හොඳට අධ්‍යයනය කරන්න අපි අවස්ථාවක් දරුවන්ට දෙනවා. ඊට පස්සේ දෙන්න සාකච්ඡා කරලා ඒගොල්ලන් ලියන්න ඕනි මේකෙන් ගත්ත දේවල්. මේ ඉතිහාසය රූප ටික අධ්‍යයනය කරලා ඒගොල්ලෝ කරුණු දෙකක් අභ්‍යාස පොතේ ලියන්න ඕනේ. දැන් අපේ ගුරු බෞතුන් දන්නවා දරුවන්ට දැන් මේ පොත අපි දුන්නට මේකේ ඉර තියලා තිබ්බට මේකේ ලියන්න බෑ. මොකද මේ පොත අපි ආවහු ගන්නවා. අවුරුද්ද අවසානයේ ගන්න වෙනවා. මේක සැලසුම් කලේ මුලදී දරුවටම මේ තුන ක්‍රියාකාරකම් සිදු කරන්න. නමුත් ඒක ටිකක් අපහසු කාර්යයක්. මොකද මේක පළවෙනි වාරයට විතරයි. ඒකට දෙවෙනි වාරයට තුන්වෙනි වාරයට තව මේ වගේ ඒවා දෙන්න ගියොත් ඒක ටිකක් අපහසු කාර්යයක් වෙයි. ඉතින් ඒක නිසා මේක අපි ආපහු ගන්නවා. දරුවන්ට අභ්‍යාස පොතක් තියාගන්න ඕනේ මේ සියලු දේවල් සටහන් කර ගන්න. එතකොට පියවර දෙකේ තියෙන දැන් මේකට අදාළ ඒ කරුණු හොඳට අධ්‍යයනය කරලා දරුවා ලියන්න ඕනේ කරුණු දෙකක්. මේ තොරතුරු ඇසුරේ කරුණු දෙකක් ලියලා අපි ලකුණු 4 ගානේ ලකුණු 8ක් දෙනවා. ඒ කරුණු දෙකට. ඉතින් ඒව අපි බලන්න ඕනි පොත බලන්න වෙනවා. ඊට පස්සේ අපිට ගුරු බෞද්ධාට තියෙනවා මෙතන ඊළඟට ලොකු කාර්යයක් කරන්න. ඒ තමයි මේ රූප පිළිබඳව අපි විස්තරයක් කරනවා. මේවා මිනිසුන්ගේ නිර්මාණ මේ ඔබ දැක්ක සියලුම රූපවල තියෙන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු දේවල්. ඉතින් ඒ වගේම ඒවයි අර යුග තුන අපිට විස්තර කරන්න පුළුවන්. ලෝකයට යන්න පුළුවන්. අපිට යුරෝපීය දේවල් කියන්න පුළුවන්. නේද? දේශ ගවේෂණ ව්‍යාපාරය පුනරුදය නේද? මේවා තුලින් තමයි මේ යුරෝපා ජාතීන් ඇවිල්ලා තමයි අපේ රටවල් වෙනස් කරේ. නේද? මේ දේවල් අපිට හරි ලස්සනට ගොනු කරන දරුවන්ට කියන්න පුළුවන් ඇත්තටම. ඒක අපිට අලුත් දෙයක් නෙවෙයිනේ. ඉතින් අපිට වෙලාව තියෙන්නේ කියන්න වෙලාව වැඩි එක නම් මේක මනාලෙස කළමනාකරණය කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනි. හරි ඉතින් ඕකත් අපි ওই විදිහට තොරතුරු සඳහන් කරලා දෙවෙනි පියවරත් අපි නිමාවටපත් කරලා උපරිම ලකුණු 8කට යන්න කටයුතු කරනවා. එතකොට අපි මේක කණ්ඩායම් ක්‍රියාකාරකමක්. නමුත් කණ්ඩායම් වලට සියලුම දරුවන්ට ලකුණු ලබා දිය යුතුයි. හරි එතකොට අපි යනවා දැන් පියවර 3ට. පියවර 3ටත් අපිට විනාඩි මිනිත්තු 25ක් හම්බ වෙනවා ලකුණු 6යි. මේකේ තියෙන කාලය පිළිබඳව. එතකොට ඒකෙත් මේ මොඩියුලේ තියෙනවා එක අවස්ථාවක් වෙන්න මෙතන මොඩියුලේ මෙන්න මෙතන තියෙනවා අර ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීම ඒ පිළිබඳව පොඩි සටහනක් මෙතන සඳහන් කරලා තියෙනවා. එතකොට ක්‍රිස්තු වර්ෂ, ක්‍රිස්තු පූර්ව මේවා තමයි ලෝකේ අපි සාමාන්‍ය සම්මත කරගත්තු මේ වර්ෂ ක්‍රම මේවා පිළිබඳව අපිට දරුවන්ට කියන්න පුළුවන්. අපි ඊට කලින් අපි දරුවෝ ඔබ මීට අවුරුදු ගානකට කලින් ඉපදුනා නේද? ඊට පස්සේ මීට අවුරුදු 6කට විතර කලින් පාසලට ඇතුළත් වුණා. ඒ වගේ කාලය ක්‍රිස්තු වර්ෂ අපිට පුළුවන් ලස්සනට ඒක අද දවසේ කවද්ද? අද දවසේ කවද්ද කියලා අපි දරුවන්ගෙන් අහනවා. අපි බෝඩ් එකේ ලියනවා ඒක. ඊට පස්සේ මේ මාසේ මොකද්ද? මේ අවුරුද්ද මොකද්ද? එතකොට ක්‍රිස්තු වර්ෂ කියන එක සඳහන් වෙනවා. අන්න එතනදී අපි ප්‍රවේශයක් අරගෙන ක්‍රිස්තු වර්ෂ, ක්‍රිස්තු පූර්ව සහ අනිකුත් ඒ වර්ෂ ක්‍රම අපි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් දරුවන්ට. ඉතින් මේ ටික ඔක්කොම කරලා අපි කාලය පිළිබඳව යම් අදහසක් තමයි මේ පියවර 3 යටතේ දෙන්නේ. එතකොට ඒකට ලකුණු 6ක් අපි ළමයිට පිරිනමනවා. එතනදී විශේෂයෙන් අර අපි බෝඩ් එකේ සටහන් කිරීමත් එක්ක අපිට දරුවන්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් කාලය පිළිබඳව ඊතරතුරු ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියේ සිට මේ ක්‍රිස්තු වර්ෂ කියන ඒවා ගොඩ නැගෙනවා. ඊට පෙර ඒවා ක්‍රිස්තු පූර්ව කියලා සඳහන් කරනවා. ඒ විදිහට අපි කාලය පිළිබඳ ලස්සන විස්තරයක් දරුවන්ට දීලා ඊට පස්සේ අපි අවසානයේ දරුවන්ට අභ්‍යාස පොතේ ලියන්න පොඩි කරුණු තුනක් දෙනවා. ඒ කරුණු තුන මේ මොඩියුලේ තුන සඳහන් වෙනවා. ශ්‍රී ලංකාව නිදහස ලැබීම. ඊට පස්සේ ඔබේ පාසල ආරම්භ වෙච්ච දිනය. ඊළඟට ඔබේ උපන් දිනය. එතකොට මේව දනුව සටහන් පොතේ අභ්‍යාස පොතේ සටහන් කරගන්න ඕනි. ඒක අධ්‍යයනය කරලා අපි ඒගොල්ලන්ට ලකුණු 2 ගානේ අර කරුණු තුනට ලකුණු 6ක් ලබා දෙනවා. එතකොට මේ සෑම දරුවෙකුටම මේ ලකුණු 6 උපරිම ලකුණු 6 දෙන්න පුළුවන්. ඒව පිළිබඳ වැඩි තොරතුරු අපේ ගුරු බවතුන්හට අර ගුරු අත්පොත පරිශීලනය කිරීම තුළින් ළඟා කරගන්නට හැකියාවක් තියෙනවා. උන දැන් පියවර 3ක් ඉවරයි. තව කීයක් තියෙනවද පියවර? තව එකක් තියෙනවා. හරිද? දැන් අපි කාලච්ඡේද 2යි කාලච්ඡේද 2මාරක් දැන් මේ ඉතිහාසයේ ඉගෙනනවා. දැන් මේ කාලච්ඡේද තුන්වෙනි එකේ අවසාන කොටසට යනවා පියවර 4. දැන් එතෙන්ට විනාඩි 25ක් තියෙනවානේ. විනාඩි 25යි ලකුණු 4යි. හරි දැන් ඒ අවසාන පියවරට යන්නේ මෙහෙමයි. අපි එතන ළමයි දෙන්න ගානේ වෙන් කරනවා. කණ්ඩායම් විදියට හදනවා. මේකේ තියෙන්නේ දැන් ඉතිහාසය ගැන දැන් ළමයි ටික දවසක් තිස්සේ දැන් ඉගෙනගෙන තියෙන්නේ. අපි දෙනව දරුවන්ට ඉතිහාසය කියන්නේ කුමක්ද කියලා වාක්‍යයක් හදන්න. හරි අපි ඒකට විනාඩි 10ක් විතර ළමයින්ට කාලය දෙනවා.
ඊට පස්සේ අපි ඒක පන්තියට ඉදිරිපත් කරන්නත් අවස්ථාවක් දෙනවා. එහෙම තමයි පන්තියට ඉදිරිපත් කරන්න අවස්ථාව දෙනවා. ඒ පන්තියට ඒක කියවන්න ඕනේ. ඒකට ගොඩාක් බලන්න ළමයි ඔක්කොම දැන් මේ ඉතිහාසය ගැන වාක්‍ය ගන්න හැදුවම කොච්චර ලස්සන වෙනවද අපේ පාඩම නේද? හරි ලස්සනට ඉතිහාසය කියන එක අපිට දරුවන්ට අවබෝධ කරගන්න තම තමන්ගේ වාක්‍යවල තිබිච්ච අඩුපාඩු ටික හදාගන්න. ඒ වගේම ඉදිරිපත් කිරීම නේද? මේවා හරි වටිනවා ඉතින් දරුවන්ට. බොහොම කැමැත්තෙන් ඒගොල්ලෝ කරයි. අර අපි කලින් දේශන ක්‍රමයට උගන්වනවට වැඩිය බොහොම හොඳින් මේක කරයි. ඊට පස්සේ දැන් පන්තියට ඉදිරිපත් කරනවානේ. එතකොට ඊට පස්සේ ඒවා වැරදි නම් වාක්‍යවල වැරදි තියෙන්න උනත් පුළුවන් ඒවා හදන්නත් අපිට අවස්ථාවක් දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අයට අපිට ලකුණු දෙනකොට චුට්ටක් අඩුවෙන් ලකුණු දෙන්නත් පුළුවන්. අපි හිතමුකෝ ආපමණ කියලා ළමයෙක් ඉන්නවා කියලා ඒ ළමයාට ලකුණු දැන් මේ දවසේ නැති වෙනවනේ. නමුත් අපි ඊළඟ දවසේ එයාට මේක පරිශීලනය කරලා කරුවේ ඉදිරිපත් කරාම ලකුණු 4 උනත් එන්න පුළුවන් වෙනවා. අර හරියට උත්තරේ නැත්තම් එයාගේ වාක්‍ය තුල අපිට ලකුණු දෙකක් වගේ දෙන්න පුළුවන්. මේ උඩරිමනේ ලකුණු 4 කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අපි පියවර 4ට ලකුණු දීලා අපි ක්‍රියාකාරකම් අංක 1 නිමාවටපත් කරනවා. ඉතින් එදා දවස් අපිට හරි වැදගත් වෙනවා. මොකද අපි එක ක්‍රියාකාරකමක් නිමාවටපත් කරනවා. ඉතිහාසයේ නිබඳව නේද ඉතිහාසය සොයමු කියන එක ඉතිහාසය සෙව්වා අපි දැන් නේද ඒ නිසා අපි අර අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඒ ටික ආවරණය වෙන්න අපි ලස්සට දලවන්ට තොරතුරු කියන්න ඕනි. අපි හිත මිනිස්සු කර කී දෑ තමයි ඉතිහාසය කියන්නේ. නේද? ඒ වගේ මෙතන කාලේ අපි ගණනය කරගත්තු විදිහ මේ අදහස් ඉතින් හරිය වැදගත් වෙනවා මේ සෑම දෙයක්ම අපි කතා කළේ ගෙලී ගිය දේවල්නේ රූපවල අපි දැන් ගෙලී ගිය දේවල්නේ. ඉතින් ඒක නිසා මේවා සියල්ල සංකලනය කළා සෑම දරුවෙකුටම ලකුණු ලබා දෙන්න සහ අර දෙදෙනා ගාන ඉදිරිපත් කරපු අයටත් ලකුණු ලබා දීලා අපි බොහොම ලස්සනට මේ පළවෙනි ක්‍රියාකාරකමේ පියවර 4 නිමාවට පත් කරන්න කටයුතු කරන්න ඕනි. ඉතින් ගුරු ගෞතමගෙන් මම ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා පන්ති කාමරයට යනකොට දරුවන්ට බොහොම ආදරයෙන් කරුණාවෙන් මේ ලස්සන ඉතිහාසය අපි ආදරය කරන අපේ විෂය අරගෙන යන්න ඔබ පැකිලෙන්නට එපා. මේ ක්‍රමය ගොඩක් හොඳ වෙයි. අපේ දරුවෝ වෙනස් කරන්න, අපේ දරුවෝ විචාරශීලී බුද්ධිමතුන්ද බවට පත් කරන්න සහ සහයෝගයෙන් සමගියෙන් බෙදා හදාගෙන කටයුතු කරන ඒ වගේම බොහොම යහපත් දරුවන් පිරිසක් බිහි කරන්න මේ ක්‍රමය අපි යොදා ගමුයි කියලා මතක් කරමින් අද දවසේ අංක 1 ක්‍රියාකාරකමේ පියවර 4 මම නිමාවට පත් කරනවා. බොහොමත්ම ස්තුතියි.